මේ අපි ඉන්නේ දඹුල්ල කණ්ඩලෙම තියෙන දකින්නගිර පුරාණ විහාරස්ථානයේ කළුදිය පොකුණ. ඇත්තටම කළුදිය පොකුණ කියලා තමයි මෙතන මිනිස්සු බලන්නේ. මේ පොකුණු දෙකක් තියෙනවා. මේක අතීතයේ රහතන් වහන්සේලා ස්නානය කරන්න ඒ වගේම පානීය ජල සම්පාදනය කරන්න වගේ කටයුතු වලට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ පොකුණ යට කළු ගල්ලින් අතුරලා තියෙන්නේ. එහෙම තමයි මෙතන පුරාවිද්‍යා නිලධාරීන් අපිට කිව්වේ. කළු ගල්ලින් අතුරලා මේ තියෙන ඉතින් පාවිච්චි කරන්න නැති හින්දා අපවිත්‍ර වෙලා තියෙනවා. නමුත් මේ පොකුණේ වතුර නිරන්තරයෙන්ම තියෙනවා කියලා තමයි උන් සඳහන් කරන්නේ. අපි පොකුණ වටේට පොඩ්ඩක් යමු. හරි ලස්සන ස්ථානයක්. මේ කළුදිය පොකුණ දඹුල්ලේ ඇවිල්ලා කණ්ඩලෙන් වැව බලනවා නම් දඹුල්ලේ ඇවිල්ලා කණ්ඩලෙන් පැත්තට එනවා නම් කළුදිය පොකුණට එන්න පුළුවන්. කිලෝමීටර් 5ක් විතර එන්න ඕනේ. මාර්ගය ටිකක් දුෂ්කරයි. නමුත් එන්න පුළුවන්. කළුදිය පොකුණ මේ තියෙන්නේ. මේ වගේ පොකුණු දෙකක් මේ විහාරස්ථානයේට තියෙනවා. ඒ වගේම ලෙන් 72ක් වගේ මේ විහාරස්ථානයේට තියෙනවා. අපි තවත් කැලේ ඇතුළට යන්නයි සූදානම. පුළුවන් අය ඉන්නවා නම් කවදා හරි මේ ස්ථාන බලන්න එන්න. ඉතින් දැවැන්ත ගස් මේ වනාන්තරයේ අලියතුන් ඒ වගේම දිවියෝ සමහර තැන්වල වලස්සෝ ඉන්නවා. මෝ ගෝන් වගේ සත්තු ඉන්නවා. අපිට ඈතින් පේන වලි කුකුලෙකුත් ඉන්නවා.